තියෙන ප්‍රශ්නයක්. හොනට් එකේ තෙල් කොච්චරක් වැඩ කරනවද කියන එක. අපි බලමු අද හරියටම කොච්චරක් හොනට් එකේ තෙල් වැඩ කරනවද කියලා. අපි හරියටම ලීටරයක් දාලා අපි මේකේ ගිහලා බලමු. අපි දැන් බයික් එකේ ටැංක් එකේ තියෙන තෙල් ටික ඔක්කොම ඇද ගන්නවා. ඇදගෙන බයික් එකේ දැන් කොච්චර ඇද්දත් ටිකක් ඉතුරු වෙනවා. ඒ නිසා අපි බයික් එකේ තෙල් ටික ඉවරනකම්ම, ඒ කියන්නේ බයික් එක නතර වෙනකම්ම දැන් මම මේ බයික් එකේ යනවා. මොකද නැත්තම් මේ ටෙස්ට් එක කරන්න බෑ. මොකද බයික් එකේ කොච්චර ඇද්දත් අනිවාර්යෙන් සාමාන්‍යයෙන් ලීටරයක් වගේ නම් ඉතුරු වෙනවම තමයි කොහොම කරත්. ඒ නිසා මම බයික් එක අනිවාර්යයෙන්ම නතර වෙනකම්ම මම පදිනවා. දැන් ඔක්කොම අදින ගමන් තියෙන්නේ. වලට බලා ගන්න පුළුවන්. දැන් අපි ඔය ටික ඔක්කොම ඇදගත්තට පස්සේ මම මේකේ බයික් එක නතර වෙනකම්ම මම ගිහිල්ලා තමයි මේ ටෙස්ට් එක කරන්න පටන් ගන්නෙ. දැන් අපි ලීටරයක් ගත්තා. මේ තියෙන්නේ මේකේ 1 ලීටර්. මේක දාලා බලමු. දැන් ඔක්කොම තෙල් ටික ඉවරනකම් මම පැදලා ඇවිල්ලා තියෙන එක දෙට්ට. හරියටම ගේ ගාවිම නතර වුණා. දැන් තියෙන්නේ අපේ ටෙස්ට් එක පටන් ගන්න. අපි බලමු දැන් මොකද වෙන්නේ කියලා. බයික් එකේ ඔක්කොම තෙල් ටික ඇදලා ඔක්කොම ඉවරනකම් මම ගියා. කාබ් එකෙත් දැන් තෙල් නැහැ, ටැංකියේ තෙලුත් නැහැ. අපි දැන් බලමු පෙට්‍රල් ලීටර් එක දාලා අපිට කොච්චර දුර යන්න පුළුවන්ද කියන එක. අපි චෙක් කරලා බලමු. නෝමලි පදින විදිහට පදින්නේ. අපි බලමු ඒ විදිහට කොච්චරක් අපිට තෙල් කරන විදිහට මේ බයික් එකේ හොනට් එකේ යන්න පුළුවන්ද කියලා. දැන් කට්ටියටම තියෙන ප්‍රශ්නයක්නේ ඕක. අපි බලමු දැන් අද කොහොමද මේක කොච්චරක් කරනවද කියලා බලමු. දැනටමත් මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහලා සබස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේ වීඩියෝ වලින් අපි ඉස්සරහදී කරන්න බලාපොරොත්තු වෙනවා මම මේ වගේ වීඩියෝස්. එහෙනම් දැන්මම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම ගිහලා සබස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. දැන් අපි බලමු මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ. petrol 1 liter. මම බලන්න මීටරේ. දැන් අපි ලීටර් එක දැම්මා. අද ඉතින් අන්තිම බිඳුව තෙක්ම වටී කියලා ඔක්කොම ටික දාන්න ඕනේ ඉතින්. හරි, දැන් තියෙන්නේ අපේ ටෙස්ට් එක පටන් ගන්න තමයි. දැන් එහෙනම් අපි යමු ටෙස්ට් එක කරන්න. ඔන්න එහෙනම් අපි යන්න පටන් ගමු. ඒ ඇතුළේ ඉඳලා මොන්න මම කැම් එක ඔන් කරා. බලමු අපි දැන් ගමන ආරම්භ කරමු. සාමාන්‍යයෙන් දෙතුන් පාරක් ස්ටාර්ට් කරන්න වෙයි. මොකද කාබ් එකේ තෙල් ටික වෙනකම් මම පැද්දා. ඔන්න එහෙනම් දැන් ටෙස්ට් එක පටන් ගන්නයි යන්නේ. දැන් ඉතින් අපි එහෙනම් බලමු කොහොමද මොකද වෙන්නේ කියන එක අපි බලමු. මම ස්පීඩ් දාන්න හදන්නේ මේ වීඩියෝ එක. නැත්තම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මම ස්පීඩ් දානවා. ඔයාලට දැන් තියෙනවා මෙහෙමයි. මම බයික් එකේ නෝමල් ස්පීඩ් එකට යන්නේ සාමාන්‍යයෙන් 60 40 වගේ ඒ වගේ අතරතුර තමයි මම යන්නේ වේගෙන්. සාමාන්‍ය විදිහට. හැබැයි මම නිව්ට්‍රල් ගහන්නේ නැහැ. කිසිම වෙලාවක නිව්ට්‍රල් ගහන්නේ නැහැ. යන්නේ මේ ගියර් වලම තමයි. පල්ලමකවත් මම නිව්ට්‍රල් ගහන්නේ නැහැ. සාමාන්‍යයෙන් නිව්ට්‍රල් ගහනවා නම් මේ යනවට වඩා ප්‍රමාණයක් යන්න පුළුවන්. මම දැන් මේ ටෙස්ට් එකක් නිසා සාමාන්‍යයෙන් පදින විදිහටම යන විදිහ තමයි මම අද පෙන්වන්නේ. මම ඔය පල්ලමක් සෙට් වුණා. බලන්න මම මේ පල්ලමේවත් නිව්ට්‍රල් එකක් ගැහුවේ නැහැ. ඊටත් තව දෙයක් කියන්න ඕන. මේ යන පාර සාමාන්‍ය පාරක්. ඒ කියන්නේ කඳු පල්ලම් තියෙන නෝමල් පාරක්. ගොඩක් වෙලාවට වාහන තියෙනවා, නැති තැනුත් තියෙනවා. ඒ නිසා නෝමල් රෝඩ් එකක්. සාමාන්‍යයෙන් කඳුත් තියෙනවා, පල්ලමුත් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් කොහොමද මේ වගේ පාරවල් හැම පැත්තකම තියෙන්නේ. ඒ නිසා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ටෙස්ට් එක ඔයාලට 100%ක්ම සාර්ථකව බලා ගන්න පුළුවන්. ඒ නිසා මේක අපි බලමු මොකද වෙන්නේ කියලා. කොච්චරක් යයිද කියලා මටත් හිතා ගන්න බෑ. මමත් කිව්වට මෙච්චර කාලයක් මම දන්නෙත් නෑ ඇත්තටම කොච්චරක් තෙල් කරනවද කියන එක. මම බලලත් නෑ මෙච්චර කාලයකට.
ෆුල් ගහගෙන තෙල් ටික ගහගෙන පදිනවා විතරයි. අපි බලමු මොකද මේකෙන් වෙන්නේ කියලා. මට නම් හිතා ගන්න බෑ. ඇත්තටම මං හිතන්නේ 25ක් වගේ වැඩ කරයි කියන එක තමයි මම හිතන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මම හැබැයි මෙහෙම දෙයක් කියන්නත් ඕන ඔයගලන්ට. දැන් 3ක මම නැවැත්තුවා. මොකද බැංක් එකට යන්න ඕන වෙලා මම නැවැත්තුවා. ඊට පස්සේ ආයෙ ෂොප් එකකට යන්න ඕන වෙලා නැවැත්තුවා. ආයෙ යාළුවෙක් හම්බෙලා නැවැත්තුවා. ඒ නිසා දැන් 3ක මට නවත්තන්න සිද්ධ වුණා. ඒ නිසා කොහොමත් ඉතින් ඕන කෙනෙක් තෙල් ගහගෙන එක දිගට පදින්නේ නැහැනේ. ඒ නිසා අපිට ඒකත් පොඩි මේ එකක් වුණා. මොකද නවත් තුන් පාරක් නැවතුවා ගැනීම ප්‍රශ්නයක් නැහැනේ. එතකොට අවුලක්ම නැහැනේ. මේක බලා ගන්න පුළුවන්. ඒ නිසා බලමු අපි කොච්චරක් කරයිද කියලා. මම මේ ස්පීඩ් යනවා වගේ උකුලන්ට පෙවුනට සාමාන්‍යයෙන් 60ට තමයි යන්නේ. ඊට වඩා මම ගොඩක් පිකප් කරේම නැහැ. නෝමල් පදින්නේ. ගොඩක් හයියෙන් ගියොත් අනිවාර්යයෙන්ම තෙල් කරනවා අඩුයි. තවත් අඩු වෙනවා. ඔය යන මට්ටම තමයි සාමාන්‍යයෙන් ඉතින් පදින්න ඕනේ හොනට් එකක්. ඇත්තටම බලමු. මම නම් ඇත්තටම බලමු දැන් 10 කිලෝමීටර් 10ක් ඇවිත් තියෙන්නේ. මම නම් හිතා ගන්න බෑ. දැන් අතර වීද කියලා හිතා ගන්නත් බෑ. ඇයි කියන්නේ පෙලක් අය කියනවනේ කිලෝමීටර් 15යි කරන්න කියලා. ඉතින් 15යි 20යි කරන්න කියලානේ කියන්නේ. ඇත්තටම මට හිතා ගන්න බෑ මොකක් වෙයිද කියලා. බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපිට දැන් මේ ටෙස්ට් එක ඉතින් කරනවානේ දැන්. ඒ හින්දා වීඩියෝ කරනකම්ම බලන්න. මම කිසිම තැනක කිසිම මේ බොරුවක් කරන්නේ නැහැ. ඔයාලට මීටරේ චෙක් කරන්න පුළුවන්. ගෙදරදී පටන් ගත්ත විදිහම ඉවරනකම් මම 0 කරලාමයි ගෙදරදී පටන් ගත්තේ. ඉවරනකම්ම මම මේ වීඩියෝ එක කරනවා. ඔයගොල්ලෝ බලන්න මොකද වෙන්නේ කියලා. ෆෝන් හෝල්ඩර් එකට ගහලා නිසා ඔයගොල්ලන්ට ඉතින් මීටරේ විතරයි බලන්න පුළුවන්. නැත්තම් මට යන විදිහ ඔක්කොම ඔයාලට පෙන්වන්න තිබ්බා. ඔයාලට ඉතින් මේ පෙන්වන එකෙන් ඔයාලට උවමනා දේ වෙනවනේ. ඒ නිසා මම මෙහෙම හරි ඔයාලට මේ වීඩියෝ කරන් එන්න හිතුවේ. ඇත්තටම ගොඩක් අය කියනවා විතරනේ. මගේ මෙහෙම කරා, මගේ මෙච්චර කරා, මගේ මෙච්චර කරා කියලා කියනවා විතරයි. ඒ නිසා මට ඇත්තටම මේ වීඩියෝ එක ගොඩක් කරන්න ආසයි තුනේ. ඇත්තටම හැමෝම කියනවා විතරයි. ඒගොල්ලෝ නිකන් හිතලානේ කියන්නේ. මෙච්චරක් කරනවා කියලා. ඒ නිසා අපි බලමු ඇත්තටම හරියටම දැන් මම දන්නෙත් නෑ. මමත් මෙච්චර කල් කටින් කිව්වා විතරයි. මෙච්චර කරනවා කියලා කටින් කිව්වා විතරයි. අපි දන්නේ නෑ. ඉතින් අපි බලමු කොහොමද මේකේ තෙල් කරන විදිහ. අපි බලමු පෙලක් ආයෙත් ඉස්සරහට බලමු අපි තෙල් ලීටරයක් ගහලා කෙලින්ම කිසිම තැනක නවත්තන්නේ නැතුව සාමාන්‍යයෙන් කෙලින්ම ට්‍රැෆික් නැති කඳු පල්ලම් නැති නෝමල් පාරකට කොච්චරක් දුර යන්න පුළුවන්ද කියන එකත් අපි බලමු. අපි මේ විදිහටත් බලමු. දැන් මේ පාරේ කඳු පල්ලම් වාහන අරමයව යනවා. ඒ නිසා ස්ලෝ කරනවා, ගියර් මාරු කරන්න වෙනවා. ඒ නිසා මේ පාරවල් මේ වගේ පාරවල් ඉතින් හැම පැත්තකම තියෙන්නේ. ඒ නිසා මේක තමයි හරීම ටෙස්ට් එක මේක තමයි. ඒ නිසා අපි බලමු කොහොමද මේකෙන් මොකද වෙන්නේ කියන එක. දැනටමත් කිලෝමීටර් 18ක් එවිත් තියෙන්නේ. දැන් 19 වෙන්න ළඟයි. ඔන්න 19ක් වුණා. බලමු ඉතින් දැන් අතර විදත් දන්නේ නැහැ. මටත් හිතා ගන්න බෑ මොකක් වෙයිද කියන එක. බලමු මොකද වෙන්නේ කියලා ඉතින් නේද? ඕගොල්ලොත් ඉතින් බලන්නකෝ ඉවරනකම්ම බලන්න. අනිවාර්යෙන්ම මොකද ඕගොල්ලෝ නිසා මම මේ වීඩියෝ කරන් ආවේ. ඒ නිසා ඕගොල්ලොත් මේ වීඩියෝ ඉවරනකම්ම බලන්න. බලලා ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අමතක කරන්න එපා. බලමු මොකද ගන්න කියලා. අයියස් රේස් එකකටත් වෙනවා. රේස් යන්න බෑකෝ මම මේ පෙට්‍රල් ටෙස්ට් එකක් කරන්නේ. ඒ නිසා රේස් යන්න බෑ. වෙන වෙලාවක රේස් යමු. බලමු දැන් අපි අපේ වැඩේ මොකද වෙන්නේ කියන එක අපි බලමු. පොඩි මිස් එකක් වගේත් එනවා. හරිනේ දැනුණා වගේම මට පොඩි දැනුණා මිස් එකක් වගේ එනවා. දැන් හරි. ඔන්න ඔච්චර තමයි හොනට් එකේ තෙල් කරන්නේ. ඔන්න දැන් උඩරිම යනවා. නතර වෙනකම්ම මම යනවා. උඩරිම යනවා. ඔන්න මෙන්න මෙතන හරියටම නතර වුණා. ඔන්න ඔච්චර තමයි කරන්නේ තෙල් 21.5යි. ටැංක් එකේ සාමාන්‍යයෙන් චුට්ටක් වගේ හෙල්ලෙන්න පෙට්‍රල් තියෙනවා. මම ඇල කරලා ස්ටාර්ට් කරන්න try කරනවා. ඒත් ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය ප්‍රමාණෙම තමයි ඉතින්. ඔතනින් එහාට තෙල් කරන්නේ නැහැ. ඔය ගාන තමයි. ඒ තෙල් තිබ්බට ස්ටාර්ට් වෙන්නේ නැහැ. මම try කරා. ඔය ගාන තමයි ඉතින් තෙල් කරන්නේ. දැන් තමයි නතර වුණේ බයික් එක. හරියටම කිලෝමීටර් 21ක් ගිහිල්ලා තියෙනවා. 21.5ක් ගිහිල්ලා තියෙනවා.
නට් එකේ සාමාන්‍යයෙන් කරන්නේ ඔය වගේ තමයි. දැන් මම නතර වෙනකම් ඉඳලා තමයි මේ මම මේ දැන් වීඩියෝ එක ගත්තේ. බලන්න පුළුවන් ඔයගලන්ට මීටරේ කඳු පල්ලම් තිබ්බට කිසිම තැනක පල්ලමකවත් මම නිව්ටල් එකක් ගැහුවේ නැහැ. නෝමල් විදියටමයි ආවේ. කිසිම තැනක මං නිව්ටල් ගැහුවේ නැහැ. නෝමලිම එන්ජින් එකේමයි ආවේ මං කෙලින්ම. එහෙනම් අපේ වීඩියෝ එක අදට ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.